ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙත ගෙන එන දේව වචනයයි මේ. දෙවියන් වහන්සේ විශිෂ්ට සංනිවේදකයෙක්. බාලම් සමග කොටුලෙකු මාර්ගින් කතා කළා නම් ඔබට කතා නොකර සිටීද? මගේ මිතුරෙක් වරක් මට පැවසුවා. ඔහු පසුබට වී සිටින අවස්ථාවකදී තවත් මිතුරන් කිහිප දෙනෙක් සමග ශාස්ත්‍ර කාර්යයක් බලන්න ගියා ඔහුගේ අනාගතය ගැන බලාගන්න. ඇය මගේ මිතුරාගේ අත්ල දෙස බලලා ක්ෂණිකව අත්ල වසා දැමුවා. නැවත කිසිවෙකුටවත් ඔබේ අත්ල පෙන්වන්න එපා යයි ඇය ඔහුට පැවසුවා. ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට අයිති. උන්වහන්සේට ඔබ කෙරෙහි සැලැස්මක් තිබෙනවා. කරුණාකර දෙවියන් වහන්සේ වෙත ආපසු යන්න කියා ඇය පැවසුවා. ඔබ දන්නවද? එබ්රු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියනවා ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට ඇසුවීම භයානක දෙයක් බව. ඔබට මොහොතකට පසුබැසිය හැකියි. නමුත් සදාටම දෙවියන් වහන්සේගෙන් ඉවත් විය නොහැකි. ඔබට වැදගත් උපදේශක් මම දෙන්නම්. දෙවියන් වහන්සේ ඔබව කැඳවුවා නම් ඔබේ ජීවිතය උදෙසා සැලැස්මකුත් ඇති බව දැනගන්න. දෙවෙනි කාරණාව. ඔබේ ඇස් මිනිසුන්ගෙන් ඉවතට ගන්න. ඇදහිල්ලේ කතුරු සහ අවසන් කරන්නා වන යේසුස් වහන්සේ කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. කාන්තාවක් ඇගේ සභාපාලකයාට පැමිණිල්ලක් කළා. මම අදින් නතර වෙනවා. ආයෙත් මේ සභාවට එන්නේ නැහැ. එතුමා ඇගෙන් හේතුව ඇහුවා. ඇය කිව්වා මම නිතර දකිනවා සභාවේ බොහෝ අය ටෙලිෆෝන් එකේ සිටිනවා. කවුරුත් ඔබ කතා කරන දේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. මට මේක එපා වෙලයි තියෙන්නේ. පාලකතුමා ඇයට කිව්වා ඔබ යන්න පෙර තව එක දවසක් පැමිණිලා මම කියන දේ කරන්නකෝ. ඉන්පසු ඔබට ගිය හැකියි. ලබන ඉරුදින ඔබ වතුර වීදුරුවක් අතට අරගෙන දේව මෙහෙ යන අතර පස්වතාවක් වටේට ඇවිදින්න. හැබැයි වතුර බිඳුවක්වත් හලන්න තහනම්. ඇය ඒ විදිහටම කළා. දේව මෙහෙ අවසන් වුණාම එතුමා ඇයගෙන් ඇසුවා අද ඔබ දුරකථනයේ සිටින කී දෙනෙක්ව දැක්කද? අනේ නෑ පාස්ටර්. වතුර බිඳුවක්වත් හැලෙන්නේ නැති වෙන්න මගේ අවධානය යොමු වී තිබුණේ වීදුරුව දෙසටයි කියා ඇය පැවසුවා. දෙවියන් වහන්සේ කෙරෙහි ඇස් යොමු කරන්න. ඔබේ ඇස් ඉවතට ගත්තොත් මනුෂ්‍යයාගේ දුර්වලකම් තමයි ඔබට පේන්නේ. එනම් ඔබට ජේසු පිහිටයි. මම සහෝදර නෙවිල්.